හෙලෝ හායි කොහොමද ඉතින් මගේ යාළුවන්ට ඔන්න අදත් මීල්ස් බයි සංජු මගේ YouTube channel එකෙන් ඔයාලට රසවත් කෑමක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් බලමුද අපි අද රසවත් කිරිකොස් එකක් හදන රෙසිපි එකක්. බලමු මොනවද ඕන වෙන්නේ කියලා. මුලින්ම මැටි භාජනයක් අරගන්න. මේ මැටි භාජනයේට ඔයගොල්ලෝ කොස්සට තීරු වලට කපාගෙන සිහින් තීරු වලට කපා ගන්න කොස්සට කපලා කොස්සට ටික හට්ටියට දාගන්න. හට්ටිය අටටම කොස්සට දාගන්න. මොකද අපිට කොස්සට ටික හොඳට තඹ ගන්න ඕන නිසා. ඊට පස්සේ ඒකට සිහින් තීරු වලට ලියාගත්තු අපේ කොස් ටිකත් එකතු කරන්න ඒකුටින්. හරි කොස් ටිකත් අපි දැන් ඔක්කොම දාගෙන ඊට පස්සේ අපි මේකට රට ලූණු, සුදු ලූණු, රාම්පේ, කරපිංචා, ඒ වගේම කුරුඳු පොතු කෑලි දෙකක් විතර, අමු මිරිස් කෑලි 3-4ක් වගේ කපලා මේකට දාගන්න. හරි ඊට පස්සේ අපි මේකට පහේ ටික දාගමු. මම මෙතනදී පහේ දාන ටික වීඩියෝ වෙලා නැහැ ඇත්තටම. මම මෙතනදී දාගෙන තියෙනවා කහකුඩු තේ හැඳි භාගයක්. එතකොට පැදුපු 3 පහකුඩු තේ හැන්දක්, අමු 3 පහකුඩු තේ හැන්දක්, ඒ වගේම රසාලුව ලුණු දාගන්න, ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක් වගේ දාගන්න. උළුහාල් ස්වල්පයකුත් ඔයාලට මෙතනදී දාගන්න පුළුවන්. ඒ දේවල් ටික තමයි මම මේකට පහේ විදියට එකතු කරලා තියෙන්නේ. දැන් අපි අපේ මේ ව්‍යංජනය හදාගන්න මේකට පාවිච්චි කරන්නේ අපි මුලින්ම දිය කිරි. අපි දැන් මේකට දිය කිරි කෝප්ප භාගයක් වගේ එකතු කරගමු. ඔයාලා කොස් අරන් තියෙන ප්‍රමාණෙත් එක්ක බලලා ඒ ප්‍රමාණයට අනුව දිය කිරි දාගන්න. අපේ කොස් ටික තැම්බෙන ප්‍රමාණවත් විදියට අපි දැන් මේක හොඳින් කලවම් කරගෙන ලිපේ තියාගමු. හොඳට මිශ්‍ර කරගන්න ලිපේ තියලා. ඔක්කොම කලවම් වෙන විදියට. හරි දැන් අපි ඒක පියනකින් වහලා ලිපේ සාමාන්‍ය ගින්දරේ තියාගන්න. දැන් ඔන්න ටික වෙලාවකින් අපි පියනනල බැලුවාම අපේ කොස් එක දැන් හැදීගෙන තමයි එන්නේ. දැන් මේක වතුර දැන් පොඩ්ඩක් හිඳීගෙන දැන් කොස් එක අපේ හැදීගෙන එන්නේ. මේ වෙලාවේ නැවතත් ඔයගොල්ලෝ පියනින් වහගන්න. පියනින් වසාගෙන නැවතත් අපි මේක පිසගමු. නැවතත් අපි මේක විනාඩි 2කින් වගේ පියන විවෘත කරලා බැලුවහම ඔයාලට මේක හිඳෙනවා බලා ගන්න පුළුවන්. හිඳිලා තියෙනවා. දැන් අපි ඒකට මිටි කිරි කොප්පයක් පමණ දාගන්න. හොඳ උක්කු පොල් කිරි වලින් අරගන්න මේක. අරගෙන හොඳින් කලවම් කරගන්න. හොඳින් කලවම් කරගෙන දැන් ගින්දර පොඩ්ඩක් වැඩි කරන්න. වැඩි ගින්දරේ තමයි දැන් අපි මිටි කිරි දාලා මේක උයාගන්නේ. මොකද දැන් අපේ කොස් ටිකත් හොඳට තැම්බෙලානේ තියෙන්නේ. හරි. දැන් ෆ්‍රයි පෑන් එකක් අපි ලිපෙන් තියලා ඒකට තෙල් ටිකක් දාලා අප දාන්න. අද පුපුරගෙන එනකොට අපිට ඒකට සුදු ලුණු, රම්පේ, කරපිංචා, ඒ වගේම වේලුණු මිරිස් කරන් තියෙන්නේ. ඒ වලින් 3-4ක් වගේ කඩලා මේකට දාගන්න. දාලා හොඳට ටෙම්පරාදු කරගන්න. රන්වන් පැයක් එන තෙක්ම හොඳින් ටෙම්පරාදු කරගන්න. ඇත්තටම මේ ටෙම්පරාදු දැම්මම තමයි
අපේ කිරිකොස් එක ගොඩාක්ම රසවත් වෙන්නේ. ඒක නිසා හොඳින් රන්වන් පැහැයක් වෙන තෙක්ම මේක හොඳින් ටෙම්පරාදු කරගන්න. හරි, දැන් අපේ ටෙම්පරාදුව රන්වන් පැහැයක් වෙන තෙක්ම හැදලා තමා තියෙන්නේ. දැන් අපි ඒක මේ වෙලාවේ කිරිකොස් එකට දාගමු. ඇත්තටම පුදුම සුවඳයි මේ වෙලාවේ. අපේ ටෙම්පරාදු එකේ සුවඳයි කිරිකොස් එකේ සුවඳයි දෙකම මිශ්‍ර වෙලා මේ වෙලාවේ ඇත්තටම කිචන් එක හරිම සුවඳයි. දැන් අපි ඒක කලවම් කරගමු. හොඳින් කලවම් කරගෙන නැවතත් වැඩි ගින්දරේ නටව ගන්න. අපේ වෑංජනේ දැන් හැදලා ඉවරයි. මේ තියෙන අපේ රසවත් කිරිකොස් කරිය. බලන්නකෝ ඒක ලස්සන. ලස්සන වගේම ඇත්තටම ගොඩක් රසවත්. ඔයාලත් ගෙදරදී මේක හදලා බලලා මට කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.